jingle bell rock, jingle bell swing. අද වල එකතු වෙලා ඉන්නේ Life with Jesus YouTube channel එකත් එක්ක. ඉතින් අද මම කතා කරන්නට යන්නේ නත්තල කියන්නේ මොකක්ද? නත්තල කියන්නේ නාසරේති ජේසු දහවගේ උපන් දිනයි. ඉතින් මේ සඳහා ලෝකවාසී කිතුරු ජනතාව 25 වෙනිදා මහත් හරසරි සමරයි. ඉතින් ශ්‍රී ලංකාවේ කිතුරු ජනතාව 24 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට සියලුම දේවස්ථානවල දිව්‍ය පූජා පවත්වන ඒට ගොස් උන්වහන්සේගේ උත්පත්ති මංගල්‍යය මහත් හරසරිය සමරයි. ඉතින් අද තව සුළු මොහොතකින් එළඹෙන ඒ නත්තල අපි ආදරෙන් පිළිගනිමු. කිතුරු බැතිමතුන්ගේ කිතුරු සම්ප්‍රදායට අනුව විශේෂ සැරසිලි කිහිපයක්ම ඔවුන් සතුව පවතී. ප්‍රධාන සැරසිල්ල වන්නේ ගවලෙනි. ඊට පස්සේ නත්තල් ගහ අපිට දකින්නට පුළුවන්. ඊට අමතරව දේවස්ථානවල නිවාසවල විවිධ අලංකරණ කටයුතු වල ඔවුන් නිරත වෙනවා. විදුලි බුබුලු වැනි දේවල් වලින් අලංකරණ කටයුතු වල නියැලෙනවා. අපි මේ නත්තල් ගහ ගැන කතා කරොත් නත්තල් ගහේ අතීතයේ ක්‍රිස්තු වර්ෂ 8 වන සියවස දක්වා තිබෙනවා. ජර්මනිය ධර්මදූත සේවයේ යෙදුණු ශුද්ධෝ බොනිෆස් තුන්වෙනිතුමා මිත්‍යා දෘෂ්ටිකයන් විසින් වන්දනා කළ තෝර්ගේ ඕර්කස කපා දමා ඒ වෙනුවෙන් සදාකාලික හරිත වර්ණයෙන් යුතු ෆර් ගසක් යොදා ගනියි. මේකේ නත්තල් ගහේ ඔයාලට දකින්නට පුළුවන් ත්‍රිකෝණාකාර හැඩය. මේ ත්‍රිකෝණාකාර හැඩය ත්‍රිත්වයක දෙවොත්තමයන් වහන්සේව නිරූපණය කරනවා. ඒ කියන්නේ ත්‍රිත්ව සෝත්‍රිය නිරූපණය කරනවා. ඉතින් දේවල් වල දේවස්ථානවල විශේෂයෙන් මේ සැරසිල්ල කරනවා. ඉතින් අපි මේ ඉන්නේ තවත් ආකර්ෂණීය ස්ථානයක. මේ කියන්නේ ගවල. ඉතින් ඔයාලා දන්නවද කවුද මුලින්ම ගවලෙන් හැදුවේ? ඉස්ලාම් මුලින්ම ගවලෙන් හැදුවේ සුදු අසීසිය ෆ්‍රැන්සිස් කෙනෙක්. ඉතින් උන්වහන්සේ ඒ කාලයේදී මිනිසුන්ව තමයි මේ ගවලෙන්ට අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ගවලෙනේ ඉන්න හරකුන් ඇත්ත හරක් තමයි යොදාගෙන. ඉතින් ගවලෙන වැටහම වලට ප්‍රශ්නයක් දෙන්න ඇති. ඇයි ගවලෙනේ ජේසු පිළිදා නැති? ඒ තමයි ජේසු පිළිදා තැන්පත් කරන්නේ දෙසැම්බර් මාසයේ 24 වන දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවේදී ප්‍රසාදී වහන්සේ තමයි ජේසු පිළිදාව ගවලෙනේ තැන්පත් කරන්නේ. ඉතින් මේ වැදගත් නිර්මාණය මේ වැදගත් කිතුණු සංස්කෘතියේ වැදගත් නිර්මාණය හැම